දුටුගැමුණු රජුරෝ මේ රුවන්වැලි මහා සෑය ඉදි කරලා අවසන් වෙලා ධාතු ගර්භයේ වැඩ නිම කරලා මහා විහාරේ මහරහතන් වහන්සේලා රැස් කළා කියනවා ස්වාමීනි ධාතු ගර්භයේ වැඩ අවසానයි. ඊට දවසේ ඇසලපුන් පොහෝ දින උත්සල නැකතින් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා රැගෙන ආයත උන්වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරා මේ රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙන ධාතුන් වහන්සේලා මේ වෙනකොට බුද්ධ අධිෂ්ඨානයේ මත කොහෙද වැඩ ඉන්නේ දැක්ක නාග ලෝකේ නාගයන් වන්දනාමාන කරනවා බොහොම ශ්‍රද්ධාවෙන් මේ කාර්යේ නාග ලෝකෙට ගිහිල්ලා ධාතුන් වහන්සේලා රැගෙන ඉන්න සාමාන්‍ය කෙනෙකුට බෑ මොකද නාගයන් කිපෙනවා නාගයන්ගෙන් අනතුරක් වෙන්න පුළුවන් මහා 이르දි බල සම්පන්න ඒ වෙනුවෙන්ම පින් කරගෙන පාරමී පුරාගෙන ආපු මහා පුණ්‍යවන්ත කෙනෙක් එදා සෝනුත්තර නමින් සාමණේර මහරහතන් වහන්සේ නමක් හැටියට ඒ සංඝ පිරිස අතර හිටියා. උන්වහන්සේට පැවරුවා ඔබ වහන්සේ නාග ලෝකෙට ගිහිල්ලා මේ නාගයා සතුව තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කර්ණුව රැගෙන හෙට දවසේ උත්සල නැකතින් මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරා. උන්වහන්සේ පෙර බුද්ධ කාලයේම එදා නන්දුත්තර මානවකේ හැටියට ප්‍රාර්ථනයක් කරා මට අනුන් සතු උතුම් ධාතුන් වහන්සේලා රැගෙන ඉන්න මට පුණ්‍ය ශක්තියක් ලැබේවා කියලා එදා බඩජී කියන මහරහතන් වහන්සේ පෙළහර පානවා දැකලා කරපු ප්‍රාර්ථනයක් මත බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා බලලා මේ නන්දුත්තර මානවකයා අනාගතේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවනවා. මේ මහා සෑය තැන්පත් කරන්න උතුම් ධාතුන් වහන්සේලා නාග ලෝකයට ගිහිල්ලා අරගෙන එනවා කියලා බුදුරජාණන් වහන්සේම බුදුමුවින් දැකලා දේශනා කරපු වග දේශනාවල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ සෝනුත්තර කියන මහරහතන් වහන්සේත් නාග ලෝකයට ගිහිල්ලා තමයි මේ නාගයන් සතුව තිබිච්ච ධාතු කරඬු අරගෙන ඉන්නේ. හැබැයි නාගයන් එක පාටම දෙන්න කැමති උන්නේ. ඔවුන් අවසානින් ධාතු කරඬුව හැංගුවා. එදා නාග රජ්ජුරුවන්ගේ බෑනාවන වාසුල දත්ත කියන නාගයට මේ නා රජ්ජුරුව අනකරා ඉක්මනට කරඬු අරගෙන පනින්න කිය. ඔහු අර ධාතු කරඬු අරගෙන ගිහිල්ලා යුගන්ධන පර්වතය වෙලාගෙන විශාල නාග ශරීර ඇති නාග පෙන ඇති විශාල නාග ශරීරයක් මවාගෙන කරඬුව කුසේ හංගගෙන ගිලගෙන හිටිය. හැබැයි උන්වහන්සේ මහා 이르දි බල සම්පන්න කෙනෙක්. මේ නාග රජ්ජුරුවන්ගෙන් අහනවා මම ආවි ධාතුන් වහන්සේලා රැගෙන යන්න. දුටුගැමුණු රජුරු මහා සෑයක් කරවලා ධාතු තැන්පත් කරන්න නියමිතයි ධාතු කරඬුව දෙන්න. එතකොට නාග රජුරු කියන ස්වාමීනි අපි ළඟ නෑ ඔබ වහන්සේලා වැරදිලා අපි ළඟ නෑ කිව්වා. අපි ළඟ වහන්සේ තියෙනවා කියලා හිතනවා නම් ගන්න කියලා තියෙන තැනක. උන්වහන්සේ දන්නවා දැන් මේක හංගගෙන ඉන්නේ කියලා. හැබැයි දෙවෙනි වතාවටත් ස්ථිර කරගන්න ඇහුවා